ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ට්‍රේඩ් කරන්න ඉගෙන ගන්න හැමෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් අද මේ වීඩියෝ කරන්න ප්‍රධානම අරමුණ තමයි Fed interest rate decision report එක අද out වෙනවා Fed interest rate decision එක. right අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන. Fed interest rate decision එක previous අපිට තිබිලා තියෙනවා 4.50ක ගියා. මේ rate එක hold වේද නමුත් rate එක cut වේද කියන එක තමයි අපි නැත්තම් rate එක hike වේද කියන එක තමයි අපි prediction එකක් ගත යුත්තේ. right අපිට මේ prediction එක ගන්න පුළුවන් වේද? edge point අපිට සහ ඔබට මේ prediction එක ගන්න පුළුවන් වේද? අපි බලමු data analyze කරලා අපිට මොන වගේ prediction එකක්ද මේ සම්බන්ධව Fed interest rate decision එක අද රාත්‍රී 11යි තියෙන out වෙන තියෙන මේ decision එක පිළිබඳව අපි මොන වගේ තීරණයක්ද අපිට ගන්න පුළුවන් වෙන්නේ කියලා අපි data මත විතරක් පදනම් කරගෙන අපි මේ report එක analyze කරලා බලමු. right මම යනවා economic calendar එකට. economic calendar එකට ගියාට පස්සේ මට බලා ගන්න පුළුවන් වෙන ප්‍රධානම කාරණාවක් තමයි මේ මාසය තුල average hourly earning අඩුවීමක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. 0.4ක අගයක ඉඳලා 0.3ක අගයක දක්වා පැහැදිලි අඩුවීමක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම non-farm payrolls negative ස්වභාවයක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. right ඒ වගේම unemployment rate right 4.0ක අගයේ ඉඳලා 4.1ක අගයේ දක්වා වැඩිවීමක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. කියන්නේ විරක් යන පාතේ වැඩිවීමක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මෙතනදී මේ report තුනට අනුව අපිට ගන්න පුළුවන් ඊළඟ කාරණා තමයි CPI report එක. CPI report එක අපිට මෙතන ජෙස් කිරීමේ හැකියාවක් තියෙනවා. මොන වගේ තීරණයක් වෙයිද කියන එක. right එතකොට පුද්ගලික පැයට උපයන වේතන ප්‍රමාණය අඩු වෙනවා නම් ඒ රටේ right එයාට තමන්ගේ මාසය තුල දරන තියෙන වියදම් ප්‍රමාණය අවම කරන්න සිද්ධ වෙනවා. කියන්නේ වියදම් ප්‍රමාණය අවම කරන බඩු භාණ්ඩ හා සේවා මිලදී ගැනීම ප්‍රමාණය අඩු කිරීමට සිදු කරන්න සිද්ධ වෙනවා. ඒ කියලා කියන්නේ මොකද්ද? පාරිභෝගිකයන්ගේ මේ දශකයේ අඩුවීමක් පෙන්වන්න කරන්න පුළුවන් මේ මාසය තුලදී. නේද? මොකද පුද්ගලයෙක් පැයට උපයන වේතන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඔහුට එක්ස්පෙන්සස් සඳහා දරන්න පුළුවන් වේතන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. right ඉතින් අපිට ගන්න පුළුවන් ඊළඟ report එක තමයි core CPI report එක. core CPI report එකේ මොකද්ද වෙන්න ඕනේ නේද? පැහැදිලි අඩුවීමක් අපිට බලා ගන්න පුළුවන් වෙන්න ඕන. right 0.4ක අගයක ඉඳලා 0.2ක අගයක දක්වා පැහැදිලි අඩුවීමක්. ඊටමත් පැහැදිලි අඩුවීමක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. right ඉතින් මේ data අපි දැන් data කරුණු කාරණා කීපයක්ම අපි දැන් මෙතෙන්ට යොදාගත්තා. මේ data එක analyze කරගන්න. right core CPI කියන්නේ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ අඩුවීමක් අපිට මේ මාසය තුලදී අපිට බලා ගැනීමේ හැකියාවක් අපිට හම්බෙලා තියෙනවා. right අපි ඊළඟට ගත යුත්තේ මොන වගේ කාරණයක්? ඊළඟට මේ මාකට් එක තුල අපි ජස් කර යුත්තේ කි මොන වගේ දෙයක්ද? බලන්න ඕන අපි Fed interest rate decision report එක මොන වගේ දෙයක් වෙයිද කියලා. right ඒක අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ උපකල්පනයක් කරලා. right පුද්ගලයෙකු පැයට උපයන වේතන ප්‍රමාණය අඩු වෙනවනේ. right ඒ රටේ බැංකු විසින් බිස්නස් රන් කරන්න රේට් කට් කිරීමක් සිදු කර යුතුයි. රේට් කට් කළොත් තමයි බිස්නස් වලට බැංකු වලින් ණය කරගෙන තමන්ගේ බිස්නස් දියුණු කරන්න පුළුවන් හැකියාවක් හම්බෙන්නේ. මේ විදිහට බිස්නස් දියුණු කරලා තමයි පුද්ගලයන්ගේ රැකියා වේතන සහ වෙනත් වියදම් අපිට බිස්නස් සඳහා දරන්න වෙන වෙනත් වියදම් දරලා බිස්නස් එක අපිට කරගෙන යන්න හැකියාවක් හම්බෙන්නේ එතකොට. ඉතින් බැංකු විසින් මොකද කළ යුත්තේ? රේට් කට් කිරීමක් සිදු කරලා මේ ඉන්ෆ්ලේෂන් එක පාලනය කිරීමක් සිදු කරන්න ඕන. right ඉතින් අපිට උපකල්පනය කරන්න පුළුවන් මේ data මත පදනම් කරගෙන මේ මාසය තුලදී Fed interest rate decision එක අද දවස තුල out වෙන්නේ negative report එකක් කියලා. කියන්නේ 4.50ට වඩා අඩු report එකක්. rate එක hold වීමක් සිදු වෙන්න පුළුවන්. ඒක තමයි next point අපි අද මේ data report සියල්ල analyze කරලා අපි expect කරන්නේ. ඉතින් මේ කරුණු කාරණා පදනම් කරගෙන අපි බලමු මාකට් එකේ මොන වගේ opportunity එකක්ද අද මාකට් එක තුල අපිට අරගෙන ට්‍රේඩ් කරන්න පුළුවන් හැකියාවක් අපිට හම්බෙන්නේ කියලා. ටෙක්නිකල් සහ ෆන්ඩමෙන්ටලි කරුණු කාරණා පදනම් කරගෙන next point අපි සමග එකතු වෙලා ඉන්න Discord එකේ link එක අපි පල්ලෙහා description එකේ දානවා. ඔයාලට ඒ හරහා සම්බන්ධ වෙන්න පුළුවන් අපි සමග. ඉතින් මාසයක් පුරා Discord එක ඔයාලට free හම්බ වෙනවා. right ඉතින් ඔයාලට මේ හරහා සම්බන්ධ වෙලා අපි සමග දැනුම share කරගෙන අපි සමග වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. සියලු දෙනාටම goodbye කියලා කියන්න.